අපි බලමු මේ බෑග් එක ගොතන්න ඕන කරන දේවල් මොනවාද කියලා. 4 ගෙතුම් කටුවක් ඕන වෙනවා. ලයිටර් එකක්, ස්ටිච් මාර්කර් කිහිපයක් ඕන වෙනවා. අයලෙද කොටස ඕන වෙනවා. කතුරක්, කෝඩ් කැරටි 2ක්. මේ ටික තමයි අපිට මේ බෑග් එක ගොතන්න ඕන කරන්නේ. මේ කැරැල්ල ඔයාලා මේ විදිහට බෝලයක් විදිහට ඔතා ගන්න. එතකොට අපිට බෑග් එක ගොතන්න ලේසියි. එකටම මේ ලෙද කොටස එකක් ගන්න. ඒකේ කන පිට පැත්ත හරවලා මෙහෙම ලකුණු කරන 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 සිතුර ගාවින් 15 කියලා දාගන්න. ආයේ 1 2 3 4 5 6 6 ගාවින් 6 සිතුර ගාවින් 6 කියලා ලකුණු කරගන්න. ආයේ 1 2 3 4 5 6 7 7 සිතුර ගාවින් ආයේ 7 කියලා ලකුණු කරගන්න. ආයේ උඩ කොනේ සිතුර ඉඳන් 1 2 3 4 5 6 7 8 8 ගාවින් ආයේ 8 කියලා ලකුණු කරගන්න. මේ කොටස මේ පැත්ත කරගත්තා වගේම අනිත් පැත්තෙත් ඔයාලා ලකුණු කරගන්න ඕනේ. ඔන්න ඔතනින් 8 දැම්මා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ගාවින් 15 කියලා ලකුණු කරා. 1 2 3 4 5 6 6 ගාවින් 6 කියලා ලකුණු කරා. ආයේ 7 එන්න සිතුර ගාවට 7 කියලා ලකුණු කරා. මේ විදිහටම මේ ලකුණු කරගත්ත විදිහටම අපි අනිත් ලෙද කොටසෙත් ලකුණු කරගන්න ඕනේ. ඔයාලා මේ විදිහට ලකුණු කරගන්න. එතකොට මේ පැත්ත බලාගෙන තමයි අපිට ගොතන්න වෙන්නේ. දැන් අපි ගොතමු. උඩම සිදුරට ගොතන්න ගන්න එපා. උඩම සිදුර ගාවින් දෙවෙනි සිදුර ගාවින් අපි ගොතන්න ගන්නේ. මේ සිදුරට සිංගල් ක්‍රොෂේ 2ක් දාගන්න. ඊට පස්සේ ඊගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි. අර අනිත් පැත්තේ 15 කියලා ලකුණු කරලා තියෙන තැනට යනකම්ම 1 2 රටාවට තමයි යන්නේ. මේ 15 කියලා ලකුණු කරලා තියෙන තැනට යනකම් 1 2 රටාවට ගොතා ගන්න. ඒ කියන්නේ එක සිදුරකට සිංගල් ක්‍රොෂේ 2යි, අනිත් සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි. ඊගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 2යි, අනිත් සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි. ඒ විදියට 1 2 රටාවට. දැන් 15 කියලා ලකුණු කරලා තියෙන තැනට සිංගල් ක්‍රොෂේ 1යි එන්නේ. හොඳට මෙන්න මේ කර්ව් එක බලන්න. මේ රවුම් හැඩේ හරියටම ගන්න ඕනේ. මේ සිදුරට අපි සිංගල් ක්‍රොෂේ 2ක් දානවා. ඊට පස්සේ යන සිදුරු 3ටම සිංගල් ක්‍රොෂේ 3 ගානේ දානවා. ඒකටත් 3යි. මේ සිදුරටත් සිංගල් ක්‍රොෂේ 3ක් දානවා. අනිත් සිදුරටත් සිංගල් ක්‍රොෂේ 3ක් දානවා. දැන් මේ සිදුරු 3ටම අපි සිංගල් ක්‍රොෂේ 3ක් දාගෙන තියෙන්නේ. ඊගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 2යි දාන්නේ. ඊට පස්සේ මේ සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි. කියන්නේ 6 ලකුණු කරලා තියෙන සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි එන්නේ. ආයේ 1 2 රටාවට තමයි ඊගාව මාක් එක ගාවට යනකම් ගොතන්නේ. කියන්නේ අපි 7 ලකුණු කරලා තියෙන තැනට යනකම්ම 1 2 රටාවට ගොතන්න ඕනේ.
මේ තියෙන්නේ මේ 7 ලකුණු කරලා තියෙන තැනට යනකම් 1 2 රටාවට ගොතා ගන්න. අපි 7 ලකුණු කරලා තියෙන තැනට ආවේ අපිට සිංගල් ක්‍රොෂේ 2යි. ඊළඟ 7 සිදුරටත් සිංගල් ක්‍රොෂේ 2ක් දාන්න. ඊට පස්සේ 7 ලකුණු කරලා 7 ලකුණු කරලා තියෙන තැන ඉඳන් ආයේ මෙතන 6 ලකුණු කරලා තියෙන තැනට යනකම් 1 2 රටාවට තමයි ආයේ ගොතා ගන්න තියෙන්නේ. දැන් ඔයාලට ගොඩක් පැහැදිලි කර ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා දැන් කොහොමද කරන්න කියලා. 1 2 රටාවට මේ විදිහට 6 ලකුණු කරලා තියෙන තැනට එනකන් ගොතාගෙන එන්න. ඊට පස්සේ අර විදිහටම මෙතනට සිංගල් ක්‍රොෂේ 1යි ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ 2යි ආයේ ඊගාව සිදුර තුනටම සිංගල් ක්‍රොෂේ 3 ගානේ ගොතන්න ඕන. ඒ සිදුරට සිංගල් ක්‍රොෂේ 3ක් දැම්මා. මෙතන සිදුරටත් සිංගල් ක්‍රොෂේ 3ක් දැම්මා. අනිත් සිදුරටත් සිංගල් ක්‍රොෂේ 3ක් දාන්න ඕනේ. ඊගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 2යි ගොතන්න ඕනේ. ඊට පස්සේ ආයෙ සිංගල් ක්‍රොෂේ 1යි. 1 2 රටාවට තමයි ආයෙ උඩ සිදුර ගාවට යනකම්ම යන්නේ. මම ටිකක් හයියෙන් ගොතනවා. මේ ඔයාලට දැන් මගේ මේ බෑග් ගොතලා ඔයාලට හුරු ඇති. මේ ඔයාලට බලා ගන්න අපහසුවක් නැහැ කියලා හිතෙනවා. දැන් මේ උඩම සිතුරට ආවා. ඒකට සිංගල් ක්‍රොෂේ 2ක් දාලා චේන් එකක් දාන්න. ඒ දාපු චේන් එකට ස්ටිච් මාකර් එක දාන්න. ඊට පස්සේ අපි ඒ සිදුරටම ආයේ සිංගල් ක්‍රොෂේ 2ක් දාන්න ඕනේ. දැන් උඩ පෙළ තියෙන්නේ ගොතන්න. ඊගාව සිදුරට මේ අට ගාවට යනකම් 1 2 රටාවට ගොතා ගන්න. ලෙදර් පාට් එක ටිකක් ලොකු හින්දා ටිකක් අපහසුයි ගොතා ගන්න. මේ අට ගාවට යනකම්ම 1 2 රටාවට ඔන්න අපි ගොතා ගත්තා. ඊට පස්සේ ආයේ අටේ නැවතුනේ එක සිංගල් ක්‍රොෂේ එකකින්. ඊගාව අටටත් එක සිංගල් ක්‍රොෂේ එකක් දාලා පටන් ගන්න. ඒකත් ආයේ 1 2 රටාවට තමයි ගෙතෙන්නේ. කොන්නට යනකම්. අර විදියටම සිංගල් ක්‍රොෂේ 2ක් දාලා මුල්ලට
චේන් එකක් දාලා ස්ටිච් මාක එක දාලා ආයේ සිංගල් ක්‍රොෂේ දෙකක් දාලා එතන ඉවර කරන්න ඕන. දැන් කෝඩ් කොන අපි කපනවා. මේක නම් ඔයාලා දන්නවා. ආයේ කියලා දෙන්න දෙයක් නැහැ. ආය අමුතුවෙන් කෝඩ් කොන කපලා මේ කටුවෙන් ඇදලා ගන්න. ඇදලා අරගෙන ප්ලාස්ටික් ඉදි කට්ටක් අරගෙන එතන අපි චේන් එකක් හදාගන්න තියෙන්නේ. ඒක ඔයාලා දන්නවා. මෙතන මේ පටන් ගත්ත තැන චේන් එකෙන් කටුව දාලා ආය අවසාන වෙච්ච තැන ලූප් දෙකෙන් කටුව ඇතුල් පැත්තට අරගෙන කෝඩ් එක ඔහොම හංගලා පුච්ච ගන්න තියෙන්නේ. ඒක ඔයාලා දන්නවා. එහාර අපි හංගගෙන ගිහපු කෝඩ් ඒකත් පුච්ච ගන්න. ලයිටර් එකෙන් පුච්චලා ඉවර වෙලා මේ පොඩ්ඩක් ලයිටර් එකෙන්ම තද කරලා තියාගත්තාම ඒක හොද්දට ඇලවිලා තියෙනවා, ගැලවෙන්නේ නැහැ. දැන් මේ විදිහටම මේ කොටසත් ගොතා ගන්න. දැන් අපි බලමු කොහොමද මේක ගොතන්නේ කියලා. මේ ස්ටිච් මාක එක දාපු තැනින් තමයි පටන් ගන්නෙ. කටුව ඇතුල් කරලා ස්ටිච් මාක එක අයින් කරගන්න. එතන ඉඳන් අපි සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. එතනටම තව චේන් එකක් දාගන්න ළමයි. ඒ චේන් එකටත් අපි මේ ගොතාගෙන ගිහිල්ලා ආයේ හැරිලා ඇවිල්ලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ලූප් දෙකම අල්ලලා හැම චේන් එකකටම සිංගල් ක්‍රොෂේ එකක් දාගෙන යන්න ඕනේ. අර කෝඩ් කොනත් හංගගෙනම යන්න. ලූප් දෙකම අල්ලන්න ළමයි. බෑක් ලූප් එකෙන් නෙමෙයි ගොතන්නේ. හැම චේන් එකකටම සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගෙන එහා පැත්තට යනකම්ම ගොතන්න ඕනේ. එහා පැත්තේ මේ ස්ටිච් මාක එක දාලා තියෙන තැනට යනකම්ම ඔයාලා ගොතා ගන්න. මේ විදියට මෙතන ස්ටිච් මාක එක ගාවට යනකම්ම සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන එන්න. ඔන්න මං ආවා ගොතාගෙන ආවා මේ කොනටම එනකම්. ස්ටිච් මාක එක තියෙන තැන ඒ චේන් එකටත් සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. දාලා චේන් එකක් දාලා අනිත් පැත්ත හරවලා ආයේ සිංගල් ක්‍රොෂේ පේලියක් එහා පැත්තට යනකම්ම ගොතාගෙන යන්න. මෙතන ඉඳලා ආයේ මෙන්න මේ කොනට එනකම්ම ආයේ සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතාගෙන යන්න. මේ මෙතන තියෙනවා මම අර චේන් එකක් දාන්න කියවනේ. අන්න ඒ චේන් එකේ ලූප් එකටත් සිංගල් ක්‍රොෂේ එකක් වැටෙන්න ඕනේ. තියෙන්නේ මෙතන අපි සිංගල් ක්‍රොෂේ දාගෙන ආවා හැම චේන් එකකටම. අර මං මුලින් දාන්න කිව්ව චේන් එකටත් මේකේ ලූප් එකටත් සිංගල් ක්‍රොෂේ එකක් ඔයාලා දාන්න. දාලා ආයේ චේන් එකක් දාලා තමයි අනිත් පැත්ත හරවලා ආයේ ඊගාව පෙළ ගොතන්නේ. මේ විදිහට
මෙතනට එනකම් ගොතාගෙන යන්න. ওই විදිහට පේලි 12ක් ගොතන්න ඕනේ. පේලි 12ක්. ඔන්න මම පේලි 12ම ගොතලා ඉවරයි. දැන් මීටර් 2ක් විතර තියලා ඔයාලා කෝඩ් ගොන කපා ගන්න. නැත්තම් මදි වෙනවා මේක සම්බන්ධ කරන්න ගියාම. දැන් අර එතන අවසන් කරපු තැනට කෝඩ් එක මේ විදිහට ඇදලා ගන්න ඕනේ. ඇදලා අරගෙන මේ ප්ලාස්ටික් ඉදි කටුවට කෝඩ් එක දාලා නූල් ඇද ගැනීමක් තමයි කරන්න ඕනේ. බලන්න ප්ලාස්ටික් ඉදි කටුවට මම කෝඩ් එක දැම්මා. මේ විදිහට දාලා මේ කොටස අරගෙන මේ කෝඩ් කොන් පුච්චන්න ළමයි කපලා ඒව පුච්ච ගන්න ඕනේ. එතන දැන් ඔයාලගේ මේ මගේ එකේ ස්ටිච් මාක අයින් කරලා ඉන්න මම ස්ටිච් මාක දානකම් ඒ ස්ටිච් මාක එක තියෙන ඒ චේන් එකට තමයි පළවෙනියටම ඉදි කට්ට ඇතුල් කරන්න ඕනේ. මේ විදිහට චේන් දෙකම අල්ලන්න. චේන් එකේ ලූප් දෙකම ඇල්ලෙන විදිහට දෙපැත්තෙම නූල් ඇද ගැනීමක් කරන්න ඕන. මේ චේන් එකේ ලූප් දෙකම ඇල්ලෙන්න ඕන. මේ විදිහට නූල් ඇද ගැනීමක් කරන්න ඕන ළමයි. එහා පැත්තේ ස්ටිච් මාක එක ගාවට යනකම්ම. චේන් එකකට චේන් එකක් සෙට් වෙන විදිහට නූල් ඇද ගැනීම කරන්න. මේ විදිහට මේ කොන්ට එනකම්ම චේන් එකට චේන් එක සෙට් වෙන විදිහට ගොතා ගන්න ඕනේ. මේ ස්ටිච් මාක එක ගාවටම ඇවිල්ලා ඉවරයි. දැන් ওই විදිහට දැන් බෑග් එක අපි සම්බන්ධ කරගෙන ඉවරයි. ස්ටිච් මාක එක අයින් කරන්න. දැන් ළමයි මේ කෝඩ් එකෙන් ඉදි කටුව අයින් කරලා මේ බෑග් එක වටේ සිංගල් ක්‍රොෂේ පේලියක් යන්න ඒ කෝඩ් එකෙන්ම. අපි දැන් ගොතාගෙන ආපු කෝඩ් එකෙන්ම ඔයාලට මදි නම් තව කොටසක් සම්බන්ධ කර ගන්න එකට. කෝඩ් කොටස මදි වෙයි. එතකොට තව කෝඩ් කොටසක් සම්බන්ධ කරගෙන මේ බෑග් එකේ කට වටේට එක සිංගල් ක්‍රොෂේ පේරියක් යන්න. එතකොට බෑග් එකේ නීට් එක හොඳට එනවා. එවන මං වටේම ගොතාගෙන ඇවිත් තියෙන්නේ කෝඩ් කොන කපලා කටුවෙන් කෝඩ් එක ඇදලා අරගෙන ඉදි කටුවට කෝඩ් එක දාලා එතන අපි චේන් එකක් විදියට හදලා අවසන් කරගන්න තියෙන්නේ. දැන් මෙතන පටන් ගත්ත තැන චේන් එකෙන් ඔහොම ඇතුල් කරලා ඉදි කට්ට අර අවසන් කරපු තැන එතන ලූප් දෙකෙන් ඇතුළට අරගෙන පොඩ්ඩක් කෝඩ් එක හංගලා පුච්ච ගැනීමක් කරන්න ඕනේ.
මේ නූල් තියෙන ඒවා කපලා පුච්ච ගන්න. ඔක්කොම කෝඩ් කොනවල් තියෙන ඒවා කපලා පුච්ච ගන්න ළමයි. මේ විදිහට තමයි අපේ බෑග් එකේ එන්නේ. ඉතින් හරිම ලස්සන බෑග් එකක් මේක.